ආර ලොකු කරන්න කියලා මාව කපලා දාන්න හදන්න එපා. කාස්ට් එක අවුවේ යනකොට සෙවණක් ඔන වුණාම තමයි මගේ අගේ තේරෙන්නේ. පන්ති පෝස්ටර් ගහන්න මම දැන්වීම් පුවරුවක් නෙවෙයි. යකඩ ඇන ගහලා මට වද දෙන එක නවත්තන්න මටත් රිදෙනවා. පේන්නේ නැද්ද මම තාම පොඩිනේ. පාගගෙන යන්නේ. වතුර ටිකක් දාලා මාව ලොකු කරගත්තොත් ඔයාලට තමයි වාසි. ගඟක් ළඟ මම නැත්නම් ඒකේ ලස්සනක් නෑ. වතුර පිරිසිදු කරලා ඔයාව කූල් කරන්න මම ඉන්නවා. කලබල වෙන්න එපා. හිත සංසුන් කරගන්න. මගේ කොළ හෙලවෙන සද්දය අහලා පොඩ්ඩක් මෙඩිටේට් කරන්න. ළඟට එන්න එපා. මගේ කටු ඇනෙයි. හැබැයි බය වෙන්න එපා. මගේ හිත ඇතුලේ වතුර පිරීලා. ගණන් වැඩි වුණාට මම හයියයි යකඩ වගේ. පරම්පරා 7ක් පාවිච්චි කරන්න. මාවම තෝරගන්න. මගේ ඇඟෙන් එන කිරි ටික රත්තරන් වගේ. ඩොලර් හොයන්න ඕන නම් මාව වවන්න වෙනවා යාළුවා. මේ රැවුල වැවිලා තියෙන්නේ නිකන් නෙවෙයි පුතා. ප්‍රශ්න වැඩි නම් මගේ හෙවණට ඇවිත් වාඩි වෙන්න. බඩගින්නට මම ඉන්නකම් බය වෙන්න එපා. හෙරලිද වරකාද ඕන? බඩ පැලෙන්න කන්න දෙන්නම්. ඒ ළඟට ඕනේ මොකද්ද කියලා පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එකට ලයික් කරලා ෂෙයාර් කරන්න.